ලිවිං ටුගෙදර් කන්සෙප්ට් එකට ඔයා කැමතිද නැද්ද? එහෙමයි. ඒකට කැමති අය තියෙනවා, නැති අය තියෙනවා. මම නම් වැටෙන්නේ කැමති නැති කොටට. ඒතර මම මේකට කැමති නැහැ. මොකද මම ජීවත් වෙන්නේ ලංකාව ඇතුළේනේ. මම පිටරටක ජීවත් වුණා නම් සමහරවිට මේකට කැමති වෙන්න ඉඩ තිබුණා. නමුත් අපේ ශ්‍රී ලාංකීය සමාජය තුළ මුළු සමස්ත සමාජයම ওই කන්සෙප්ට් එක පිළිගන්නේ නැහැනේ. පොඩි සීමිත පිරිසක් විතරයි ඔබ ඇක්සෙප්ට් කරන්නේ. ඒ නිසා මම මේකට කැමති නැහැ. මේ අනිත් එක ඒකට කිසිම නීත්‍යානුකූල වටිනාකමක් නැහැනේ. ඔන්න නීතියෙන් ඒකට ඒ කන්සෙප්ට් එක පිළි අරගෙන ඒකට ඇග්‍රී වෙලා සමස්ත සමාජයම ඒක පිළි අරගෙන තිබුණා නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ, මාත් ඕකේ. බට් එහෙම දෙයක්වත් නැහැ. ඉතින් අර ඇත්තටම මම දකින්නේ ඒක මේ නිකන් පාවිච්චි වීමක් වගේ වෙනවා. කිසිම වගකීමක් නැතුව දැන් හිතන්නකෝ එක්කෙනෙක් එක්ක නීත්‍යානුකූලවත් කිසිම බැඳීමක් නැතුව අපි එක ගෙදරක ජීවත් වෙනවා. ඊට පස්සේ ආව හරියන්නේ නැහැ කියලා තමයි. ඊට පස්සේ ඒක අතාරිනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් එක්ක ඔහොම අන්තිමට ගිහිල්ලා දැන් අර අපි නිකන් අර මේ ප්‍රොස්ටිටියුට් කියන මට්ටමට වැටෙනවනේ. කොහොනේ අපි දිහා බලන්නේ නිකන් නිල නොලත් වෛශ්‍යාවක්. අන්නේ තත්ත්වයට වැටෙනවා. මම එහෙම කැමති නෑ. ඔකට කැමති කට්ටිය දැන් සමහර කට්ටිය ඉන්නවා මේ නීත්‍යානුකූල බැඳීමක් නැතුව අර එක එක අයත් එක්ක එහෙම සෙක්ස් කරන්න ආසයි. ඉතින් අපිට ඒවට මොකුත් කියන්න බෑ. එක එක්කෙනාගේ කැමැත්තනේ අපිට. ඉතින් ඒකේ යාළගේ කැමැත්ත. මම එහෙම කැමති නෑ. මම කාටවත් එහෙම පාවිච්චි වෙන්න කැමතිත් නෑ. කවුරුත් මාව පාවිච්චි කරන්න එනවට කැමතිත් නෑ. ඉතින් ඒ නිසා මම මේ කන්සෙප්ට් එකට ඇත්තටම මේ කැමති නෑ. මොකද ඒක මට හිතෙනවා නිකන් අර පාවිච්චි වීමක් වගේ කිසිම වගකීමක් නැතුව තමන් දැන් අර පාවිච්චි වීමක් වගේ වෙනවා කියන හැඟීම තමයි මට ඒක ගැන දැනෙන්නේ. ඒ නිසා මම එහෙම ආසෙන් අනිත් එක දැන් මම මෙහෙම කියනවා මම එහෙම සංස්කෘතික අර මේ සංස්කෘතිය සදාචාරය එහෙම ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මොකද මම මේ පේන ඇති මම ටැටූ එකකුත් කරලා තියෙනවා මේ පේනවද මන්ද මේ ටැටූ එක කරේත් මේ ටික පොඩ්ඩක් සංස්කෘතියට එගේන්ස්ට් වෙන්න ඕනි හින්දා මට හිතුණා ටැටූස් කරන ලේඩීස්ලා දිහා අමුතු විදිහට බලන්නේ පොඩ්ඩක් ඒකට එගේන්ස්ට් වෙන්න ඕනි හින්දා නිකන් පොඩ්ඩක් කරන්න ඕනි කියලා හිතුණා. එහෙම ඒ වගේ වැඩ තියෙනවා මගේ ඉතින් එහෙම ඒක මට හානියක් නෙවෙයිනේ. මගේ හස්බන්ඩ් කැමති. ඒකට කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් එහෙම කරා කියලා මම පෞද්ගලිකව මගේ ජීවිතේට මේ අර ලොකු ඩැමේජ් එකක් වෙන වැඩ කරන්න කැමති නෑ. ඒතර මට ඕනේ ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න. අර එක්කෙනෙක් එක්ක එහෙම පෞල් ජීවිතයක් ගත කරන්න දැන් කියනවනේ කට්ටිය මිනිස්සු කාලා බලලවත් විශ්වාස කරන්න බෑ. ඩිවෝස් එකකට යන්න වෙනවා. ඊට වඩා හොඳයි ලිවිං ටුගෙදර් ඉඳලා බොරු කතා දාන්නේ මිනිස්සු හරියට මොලෙන් ආශ්‍රය කරොත් ඇත්තටම කවුද ගැලපෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. මොකද මම විවාහ වුණේ ප්‍රොපෝසල් එකකින්. අපි දෙන්න ආශ්‍රය කරේ නැහැ. මාස 4ක් වගේ පොඩි කාලයක් ආශ්‍රය කරේ. ඉතින් අපි විවාහ වෙලා දැන් මැරි කරලා අවුරුදු 21ක් අපි හොඳට ඉන්නවනේ. ඉතින් ඩිවෝස් වෙලත් නැහැ. හොඳට ඉන්නවා අඳුරේ. ඉතින් ඔය බොරු කතා ඕවම නෙවෙයි. ඉතින් අර තමන්ගේ ජීවිතේ වටිනාකමක් තමන්ට තියෙන්න ඕනේ. තමන්ට අරමුණක් තියෙන්න ඕනේ. තම මොන වගේ ජීවිතයක්ද ගත කරන්න කියන එක තමන්ට තියෙන්න ඕනේ. ඉතින් එක අය එක විදිහෙන් ජීවත් වෙන්න ආස නේද? මම ආස ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න. එක්කෙනෙක් එක්ක ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න ආසයි. අතින් අතර යන්න හිම ආස නැහැ. ඒ වගේ මත දරන කෙනෙකුට ওই කන්සෙප්ට් එක ඉතින් මට සෙට් වෙන්නේ නැහැ ඒක. ඒක කැමති අය එහෙම හිටියට මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඔයාලගේ කැමැත්තනේ. මේ මම කිව්වේ මගේ පෞද්ගලික අදහස. මේක මගේ පෞද්ගලික අදහස. මේ මොකද කීප දෙනෙක්ම මට මැසේජ් කරලා ඉන්බොක්ස් මැසේජ් කරලා අහලා තිබුණා මේ මොකද්ද මගේ මේ ලිවිං ටුගෙදර් කන්සෙප්ට් එක ගැන තියෙන අදහස කියලා. ඒකයි මම මේක කියන්න හිතුවේ. මේක මගේ පෞද්ගලික අදහස. කැමති අයට කැමති විදිහට ඉන්න පුළුවන්. මේක මගේ කැමැත්ත.